Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලාට කොහොමද හොඳින් ඉන්නවා කියලා හිතනවා. ගිය දවස් ටිකේ ඉතින් ලංකාවට හොඳ තත්ත්වයක් නෙමෙයිනේ තිබුණේ. ඉතින් අපි පුළුවන් විදියට හැමෝටම උදව් කරා. ඉතින් අද අපි හදන්නේ නත්තල් ගහ හදන්න. ඉතින් අද දෙසැම්බර් 12 නංගිලා 3 දෙනයි මමයි නත්තල් ගහ හදන්න තමයි හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද නත්තල් ගහ හදන්නේ කියලා. මම ඉතින් හැම අවුරුද්දෙම වගේ නත්තල් ගහක් හදනවා. ඉතින් ඔයා මගේ channel එකේ ඉස්සර ඉඳන් ඉඳපු කෙනෙක් නම් මේ channel එකේ මුලින්ම වීඩියෝස් වල life with mom කියලා වීඩියෝස් කරන කාලේ මම බිත්තියේ පවා මට පුළුවන් විදිහට නත්තල් ගහ විදිහට ඉතින් හැදුවා. හැබැයි ඉතින් ඇත්තටම මේ වගේ ගහක් හැදුවේ නැහැ. මම පොඩි කාලේ ඉඳන් හැම අවුරුද්දෙම කොහොම හරි මට පුළුවන් විදිහට ගහක් හැදුවා මිසක් මේ වගේ ගහක් තිබුණේ නැහැ. ඉතින් මේ ගහ මට හම්බුනේ ගිය අවුරුද්දේ නත්තලට. ඉතින් ඒක මගේ යාළුවෙක් මට ගෙනල්ලා දුන්නේ මේ ගහ. ඉතින් එයත් එක්ක තමයි මම මේක ගිය අවුරුද්දේ හැදුවේ. ඉතින් අද ඉතින් නංගිලත් එක්ක තමයි ගහ හදන්නේ. ඉතින් අපේ එක නංගි කෙනෙක් මෙතන අඩුයි. ඒත් ඉතින් අපි 4 දෙනා තමයි ඉතින් අද සෙට් උනේ මේ වැඩේ කරන්න. ඉතින් අපි 4 දෙනාත් එක්ක හදන්න ගත්තා මේක. ඔන්න අපි ගහේ පළවෙනි කොටස සෙට් කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන දෙවෙනි කොටස සෙට් කරගන්න. හරි, දැන් දෙවෙනි කොටස සෙට් කරගෙන දැන් අපිට තියෙන්නේ ගහේ යටින් ඉඳන් ඒ තියෙන ඉටි එකෙන් එක දිග අරගන්න අර ලස්සනට ගහේ ඉටිත් අර විහිදලා තියෙන විදියට ගහ හදාගන්න තමයි දැන් අපිට තියෙන්නේ. මම හිතන්නේ මේ කාලෙකට පස්සේ තමයි අපි කට්ටිය එකතු වෙලා මේ හරීම සාමකාමීව වැඩක් කරන්නේ. ඉතින් මේක කොහොම හරි දිග අරගන්න සාමාන්‍යයෙන් අපිට විනාඩි 15ක් විතර ගියා අපි 4 දෙනාම ඉඳලත්. මොකද මේ අර අපි ගිය අවුරුද්දේ නත්තලට ගහ හදලා අකුලලා දාලා තිබ්බට පස්සේනේ දැන් මේ ආයෙම දිග අරින්නේ. ඉතින් ටිකක් අමාරුයි අර ඉටි වලින් වගේ ඉටි යකඩ කූරුයි වගේනේ ගහ හදලා තියෙන්නේ. ඉතින් ටිකක් දිග අරින්නත් වෙලාව ගියා අපිට අමාරුයි. ඉතින් අපි එක ඒවා කතා කර මේ කොහොම හරි ගහ දිග අරගත්තා. කොහොමද අපි චැටර් බොක්ස් ටික කියවනවා ඉවරයක් නැහැ. ඉතින් මම ඒක ස්පීඩ් දාලා තිබ්බා. දැන් අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ ගහ ටිකක් උස මදි වගේ. මොකද ගිය අවුරුද්දේ හැදුවට පස්සේ ගහ මට වඩා සාමාන්‍යයෙන් ගහ උසට තිබුණා. ඊට පස්සේ අපි බැලුව මොකක්ද කරන්න පුළුවන් කියලා ආයෙම ඉටි පහත් කර උස් කර ඔක්කොම කරලා බලලා ආයෙම මගේ යාළුවට කතා කරලා ඇහුවා අපි මොකක්ද ගිය පාර ගහ මීට වඩා උසයි නේද? මොකක්ද අපි කරේ කියලා. ඊට පස්සේ එයා කිව්වා මොනවා හරි උසට තියලා නේද අපි ගහ හැදුවේ කියලා. ඉතින් ඒක ටක් ගාලා මතක් කරලා අපි ස්ටූල් එකක් ගෙනල්ලා ස්ටූල් එකක් තියලා ගහ ඒක උඩින් තියලා තමයි ඊට පස්සේ ගහේ උස පේන්න ඕන නිසා ගහ එහෙම තියලා තමයි හදාගත්තේ. අපිට ඊළඟට තිබුණේ ගහ වටේට බල්බ් දාලා දාන්න. ඉතින් මේක තමයි ටිකක් අමාරුම වැඩේ. මොකද මේ ටිකක් වැඩියෙන් වෙලාවක් යනවා. ගහ වටේ කැරකි බල්බ් දාලා දාන්න ගියාම ටිකක් කැරකෙවිල්ලත් වගේ. ඉතින් මම ටිකක් දානකොට ඊට පස්සේ අපේ චූටිම නංගි දාන්න ගත්තා. කොහොම හරි අපි මාරුවට දාලා බල්බ් දාලත් කොහොම හරි දාලා ඉවර කරගත්තා.
ඔන්න කොහොම හරි ටික වෙලාවක් ගිහිල්ලා බල්බල දාගෙන ඔන්න බල්බල දාලා ස්විච් එක ඔන් කරාම ඔන්න ඔය විදියට තමයි ගහ පෙන්නේ. ඉතින් දැන් අපිට හරි සතුටුයි මොකද ගොඩ වෙලාවක් තිස්සේ කියන්නේ බල්බල දාලා ගහ හදලා ඔක්කොම කරලානේ මෙහෙම ලුක් එකක් දකින්නේ. ඉතින් හරිම ආසයි මෙහෙම දැක්කාම. මේ තියෙන්නේ අපි නත්තල් ගහ ඩෙකරේට් කරන්න ගන්න ඒවා. මෙතන සැන්ටලා, බෙල්ස් ඒ වගේ ඒවා ගොඩාක් තියෙනවා. මම තමයි ඩෙකරේට් කරන්න යන්නේ මේ ඉන්නේ නත්තල් සීයලා. ඊට පස්සේ තව ගොඩක් ඒවා තියෙනවා. අර ඩෙකරේට් කරලා පස්සේ බලමු. එන්න ගයිස්. ඉතින් මදා. කවුරුහරි පැකට් එක අල්ලන් ඉන්නවා. ඔන්න අපි සාමාන්‍ය ප්‍රමාණයක් ගහ ඩෙකරේට් කරගෙන ඉවරයි. ඉතින් ඒ ASCII TikTok එකේ දාන්නත් චුටි වීඩියෝස් ගත්තා. මේ පැත්තෙන් මේ පැත්තේ හරි ඔය පැත්තෙන් හරි. ඒතර පේන්න. මොනවද? ඕක. මේක. ඔව් ලොකුවට එලා. දැන් පල්ලෙන් හරි. අන්න මේකේ නූල කැඩිලා. අනේ ගන්න බලන්න. බෑ ගැරවිලා. මොනක්කේ? හරි ඒක දාගමු. තා ඔක්කොම ලස්සනට දෙන්න පොඩ්ඩක්. ඔයාලා පොඩ්ඩක් පැත්තකට යන්න හොඳයි මම ලස්සනට වීඩියෝ ටික අරන් දෙන්නම්. ඔක්කොම ඒ ඔක්කොම ගැලවිලා යන්නේ. මම මේ වොයිස් ඕෆ් කරේ නැති නිසා දැම්මම බැලුම් අහගන්නවා මේ කට්ටියගෙන්. පේනව නේද සද්දේ? ඉතින් ඔන්න ඔය චූටි මුවාලා සෙට් එකක් අර ඉතින් පිරි මුවාලනේ ඒගොල්ලන් සැන්ටලා බෙල්ස් තමයි අපේ නත්තල් ගහේ තියෙන්නේ. මම මේ වොයිස් එක කරන්නේ නෑ. ඉතින් ඔයාලට ඇහෙනවා ඇති අර චූටි සත්තුන්ගේ සද්ද. ඉතින් ඒව ගණන් ගන්න එපා. මොකද මගේ ගාව මගේ වොයිස් එක විතරක් ඇහෙන විදියට හදන්න ඉන්ස්ට්‍රුමන්ට් මොනවත් නැහැ. මේ වෙද්දි 98ක විතර අපි නත්තල් ගහේ ඩෙකරේට් කරලා ඉවරයි. අපිට තියෙන්නේ තරුව හයි කරගන්න. ඉතින් චුට්ටක් ඒක නම් ටිකක් අමාරුයි. මොකද දැන් අපි ගහ උස් කරගෙනනේ තියෙන්නේ. අපිට පුළුවන් විදියට තරුව සෙට් කරගන්නවා. ඉතින් ෆයිනල් ලුක් එක පුංචි වීඩියෝ එකක් මම දාන්නම්. ඒ වගේම අනිවාර්යෙන් බලන්න ෂෝට් වීඩියෝ එකක් මම අප්ලෝඩ් කරන්නම්. ඒ වගේම ක්‍රිස්මස් ඩේ එකට දැන් මේ අපි ඩේ වෙලාවකනේ වීඩියෝ එක ගත්තේ. නයිට් ටයිම් එකක වීඩියෝ එකක් අරන් ක්‍රිස්මස් ට්‍රී එකේ මම වීඩියෝ එකක් ෂෝට් වීඩියෝස් වලට අප්ලෝඩ් කරන්නම්.